Hello guys, welcome back to my YouTube channel. ඉතින් මගේ videos වලට අලුත් කෙනෙක් නම් මම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයත් මං වගේ hair එකට ආදරය කරන ගෑල් ළමෙක්ද? එකපාරකට මගේ hair එක පීරද්දී කිස්කස් 100කටත් වඩා වැඩි ප්‍රමාණයක් ගැලවිලා යනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට මං homemade hair oil එකක් හැදුවා. hair එක wash කරන්න පැය භාගයකට වගේ කලින් අපිට පුළුවන් මේ hair oil එක apply කරලා හොඳට massage කරලා ඊට පස්සේ අපිට wash කරලා දාන්න පුළුවන්. ඔය තියෙන්නේ මගේ homemade hair oil එක. ingredients ගැන කිව්වොත් මුගුණ කොළ, ගොටු කොළ, peer කොළ, වද කොළ, කරපිංචා, ඒ වගේම ලුණු එකතු කරලා තියෙනවා. මේ hair oil එක හදද්දී වතුර චුට්ටක්වත් අහු වෙන්නේ නැති වෙන විදිහට තමයි hair oil එක හදන්න ඕනේ. නැත්නම් අපිට කාලයක් තියාගන්න බැරි වෙනවා. මම මේ hair oil එක හදන්නේ වෙනස්ම විදිහකට. බලන්නකෝ මේකේ කලර් එක. ඇප්ලයි කරපු පළවෙනි දවසේම මට හොඳ රිසල්ට් එකක් තිබුණා. මගේ කලින් කොණ්ඩේ ඉක්මනින් ගැට ගැහෙනවා. හැබැයි ඇප්ලයි කරාට පස්සේ කොණ්ඩේ ගැට ගැහෙන එක ගොඩක් දුරට අඩුයි. ඊළඟට මම කතා කරන්නේ මගේ මේ ෂැම්පූ සහ කන්ඩිෂනර් ගැන. ඔයාගෙත් කොණ්ඩේ ගැලවිලා යනවා නම් කොණ්ඩේ ප්‍රිසී නම් මේ ෂැම්පූ එක යූස් කරලා බලන්න පුළුවන්. ඇත්තටම හොඳ රිසල්ට් එකක් තියෙනවා. ගොඩක් ලොකු සුවඳක් නැහැ. මේ කන්ඩිෂනර් එකයි ෂැම්පූ එකයි දෙකම වෙන වෙනම තමයි එන්නේ මේ විදිහට. ඔයා කිමිකල් වැඩි ෂැම්පූ එකක් යූස් කරනවා නම් සමහර විට ඔයාගේ hair එක ඉක්මනින් ඩැමේජ් වෙලා යන්න පුළුවන්. මම ඔයාලට මේ දෙකේ ඉන්ක්ලූඩ් වෙන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන ඔන්නතන මේ වීඩියෝ ක්ලිප් එකක් දාලා තියෙනවා. කැමති කෙනෙක්ට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන Google එකේ සර්ච් කරලා බලන්න හරි ChatGPT දාලා බලන්න හරි. ඉක්මනින් කොණ්ඩේ දික් කරගන්න කියලා ඉතින් මහා ලොකු ගාණක් වේදම් කරන්න ඕනේ නැහැ. කෙමිකල් දේවල් අඩු කරලා ස්වභාවික දේවල් hair එකට දාන්න පුළුවන් නම් අපේ කොණ්ඩේ නිරෝගීමත්ව ශක්තිමත්ව ඉක්මනට වැඩෙනවා. මම මේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි සතියට දෙපාරක් හෝ තුන් පාරක් යූස් කරනවා. මොන දේ ඇප්ලයි කරත් ඔයාගේ hair එක තාමත් ගැලවෙනවා නම් සමහර විට ඔයාගේ ඇඟ උෂ්ණ නිසා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් සතියකට දෙපාරක් වගේ තැඹිලි ගෙඩියක් බොන්න, කුරුම්බ ගෙඩියක් බොන්න. ඒ වගේම මෙන්න මේ විදිහට පිපිඤ්ඤ ආහාරයට ගන්නත් පුළුවන්. ඇත්තටම ඉක්මනින් ඇඟ නිවෙනවා. ඔන්න මේ ඇවිල්ලා හරියටම සතියකට පස්සේ මගේ hair care routine එකේ result මට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ hair එකට හොඳ volume එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මාසයක් විතර පාවිච්චි කරලා ඔයාලට අනිවාර්යෙන් result එක කියන්නම්. කාට හරි මේ hair oil එක හදන විදිහ වීඩියෝ එකකින් අරගෙන එන්න ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මම අනිවාර්යෙන් මේ oil එක හදන්නේ කොහොමද කියලා step by step අරගෙන එන්නම්. මම දැන් මේ හදන්නේ අද උදේ පාන්දර පොඩක් hair එක පීරලා බලන්න කොහොමද කොණ්ඩේ වැටෙන්නේ, ඉස්සෙල්ලා යන ප්‍රමාණය තරම් යනවාද කියලා මට බලා ගන්න ඕනි. ඉතින් මම ඔයාලත් එක්ක මගේ hair එක අපි පීරලා බලමුකෝ. ඔයාලගේ කොණ්ඩේ ගොඩක් අවුල් හැදෙනවා නම් ඇත්තටම පාවිච්චි කරන පනාවත් වෙනස් කරන්න ඕන. ටිකක් දැටි ලොකු පනාවකින් පීරන්න දෙනවා නම් ඔයාගේ hair එක කැළවිලා යන ප්‍රමාණය තවත් අඩු කරගන්න පුළුවන්. ඔයාලම බලන්නකෝ මම hair එක හරිම ස්මූත්ලි පනාව පහලට අරගෙන එනවා. එකම එක ගැටයක්වත් නැහැ. පනාවට නම් එකකම එක කෙස් ගහක්වත් ගැලවිලා ආවේ නැහැ. ඉතින් ටිකක් අතීද්දී මෙන්න මේ වගේ කෙස් ගස් උපරිම දෙකක් හෝ තුනක් ගැලවිලා ආවා. මම ඊට කලින් ඔයාලට පෙන්වුවා නේද මගේ එකපාරක් කොණ්ඩේ පීරද්දි කොච්චර කෙස් තගයක් ගැලවිලා යනවාද කියලා. කෙස් ගස් 100ට වඩා ගැලවිලා යනවා. දැන් නම් උපරිම කෙස් ගස් 2යි හෝ 3යි. බලන්නකෝ හොඳ වොලියුම් එකක් තියෙනවා hair එකට. ඊළඟට මම මාසෙකට දෙපාරක් වගේ කරන තව ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. ඒකටත් ඉතින් ඕනේ ස්වභාවික අමුද්‍රව්‍යයක් තමයි. ඔයාලගේ ගෙදරත් වෙරළු ගහක් තියෙනවා නම් මෙන්න මේ වගේ ලපටි කොළ ටිකක් කඩා ගන්න. දැන් නම් මේ වීඩියෝ එකට වනි කරන නිසා මේ දවස්වල මේ වෙරළු ගහේ මල් පිපිලෙත් කමක් නැහැ. කොළ ටිකක් කඩා ගන්න පුළුවන් ඉතින්. වෙරළු කොළ සාම්ප්‍රදායිකව හිසකෙස් සත්කාර සඳහා භාවිතා කරන්න පුළුවන්. වෙරළු කොළවල යුෂා අපි ස්කැල්ප් එකට ඇප්ලයි කරාම හිස් කබල පිරිසිදුව තබා ගන්නත් උපකාරී වෙනවා. ඒ වගේම හිසකෙස් මෘදු සහ දිලිසෙන පෙනුමක් ලබා ගන්නත් උපකාරී වෙනවා. ඒ වගේම හිස් කබලේ කැසීම් අපි කියන්නේ ඔය හිස්සොරි කියලා. ඒ වගේ කැසීම් අඩු කර ගන්නත් උපකාරී වෙනවා. ස්වාභාවික සත්කාරයක් නිසා ඕනම hair type එකකට මේක යූස් කරලා බලන්න පුළුවන්. වෙරළු කොළවල විවිධ පෝෂක සහ ශාක රසායනික සංයෝග අඩංගු වෙනවා. ඒවායේ ප්‍රමාණය ඉතින් කොළේ වයස සහ වර්ධන තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අඩංගු පෝෂක ලෙස විටමින් C ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. විටමින් A අඩංගු වෙනවා. ඒ වගේම විටමින් B කාණ්ඩයේ කුඩා ප්‍රමාණයක් අඩංගු වෙන්නත් පුළුවන්. ඒ වගේම කැල්සියම්, යකඩ, මැග්නීසියම් ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙන්නත් පුළුවන්.
ඉතින් මේ hair marks එක හදනවා නම් වෙරළු කොළවල ලපටි කොළ ගන්න එක ගොඩක් හොඳයි. වෙරළු කොළ වලින්ම මේ hair marks එක හදන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාලගේ ගෙදර කොහොඹ ගහක් තියෙනවා නම් එහෙම නැත්නම් කරල් මුරුංග ගහක් තියෙනවා නම් ඒ වගේ ලපටි කොළත් යොදා ගන්න පුළුවන්. ඒකත් මේ විදිහටම තමයි හදන්න තියෙන්නේ. ඔයාගේ ළඟ තව E විටමින් තියෙනවා නම් ඒවා එකතු කරගන්නත් පුළුවන්. මේ වෙද්දි නම් වෙරළු කොළ ටික කඩාගෙන ඉවරයි. ඉතින් ඔයාගේ hair එකට අවශ්‍ය ප්‍රමාණයට වෙරළු කොළ ගන්න පුළුවන්. කඩාගත්ත වෙරළු කොළ ටික හොඳින් පිරිසිදු කරගන්නත් ඕන. ඊළඟට තියෙන්නේ පිරිසිදු කරගත්ත වෙරළු කොළ ටික බ්ලෙන්ඩ් කරගන්න එක. වතුර ගොඩක් දාන්න එපා. එහෙම වුණොත් අපේ hair එකට ඇප්ලයි කරන්න අමාරුයි. ඊළඟට ඕනේ පිරිසිදු භාජනයක්. ඒ වගේම මේ කපරෙදි කෑල්ලක්. මගේ ළඟ මේ සුදු පාට කපරෙදි කෑල්ලක් නැහැ. මම වෙනදටත් යූස් කරන කපරෙදි කෑල්ල තමයි ඔය අරගෙන තියෙන්නේ. ඉතින් කෑලි අහු වෙන්නේ නැති වෙන්න හොඳට පෙරා ගන්න ඕනේ. කෑලි අහු වුණොත් එන්නේ අපේ hair එකට මාක්ස් එක ඇප්ලයි කරද්දී අපේ hair එකේ කෑලි රැඳෙනකොට සෝදලා ඉවත් කරන්න හරිම අපහසු වෙනවා. මේ යුෂ ද්‍රාවණය ස්ප්‍රේ බොටල් එකකට දාලා ඔයාගේ hair එකට වගේම ස්කැල්ප් එකට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුළුන් කෑල්ලක් ආධාරයෙන් ඇප්ලයි කරන්නත් පුළුවන්. hair එක වොෂ් කරන්න පැය භාගයට කලින් ඇප්ලයි කරලා ඔයාගේ ඇඟිලි තුඩු ආධාරයෙන් හොඳට මසාජ් කරන්න. ඔයාට පුළුවන් මේක වැඩිපුර තියෙනවා නම් සතියක් විතර ෆ්‍රිජ් එකේ දාලා යූස් කරන්න. සතියට වඩා නම් තියාගන්න එපා. මේ තියෙන්නේ ඉතින් අපි ෆයිනලි හදාගත්ත hair marks එක. ඉතින් ඔයාට පුළුවන් මේක මාසෙකට දෙපාරක් වගේ ඇප්ලයි කරන්න. ඊළඟට මම මගේ hair oil එක ඇප්ලයි කරන්නේ කොහොමද කියලා ඔයාලට කියන්නම්. මේ වගේ ඩ්‍රොපර් එකක් හරි ස්ප්‍රේ බොටල් එකක් හරි යූස් කරන්න තියනවා නම් පහසෙන් මේ ඔයිල් එක hair එකට ඇප්ලයි කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට ස්කැල්ප් එකට මේ ඔයිල් ටික ඇප්ලයි කරගන්න ඕන මුලින්ම. ඊළඟට hair එකේ යට කොටසට ඇප්ලයි කරන්න තමයි ඕන. ඔයාගේ hair එකේ අගිස්ස මේ ඩැමේජ් වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් තෙල් එක ඇප්ලයි කරන්න කලින් මේ hair කොටස් කපලා ඉවත් කරන්න. ඊළඟට ඔයාගේ hair එක මේ විදිහට පහළට දාලා බලන්න පුළුවන් ඔයිල් ඇප්ලයි වෙලා නැති තැන්. ඉතින් ඒ තැන් බලලා අපහු ඔයිල් ඇප්ලයි කරගන්න පුළුවන්. ඊළඟට hair එක මසාජ් කරන තව විදිහක් තමයි මෙහෙම hair එක පහළට දාලා ඔයාලට මසාජ් කරන්න පුළුවන්. ඒකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක බලන්න නැත්තේ ඔයාගේ hair එකට ආදරය කරනවා නම් කොණ්ඩේ ඉක්මනින් දික් කරගන්නවා නම් ඉතින් මොනවාම හරි ප්‍රයෝජනයක් වෙන්නේ නැති කියලා මම හිතනවා. සල්ලි ගොඩක් වේදම් කරලා කොණ්ඩේට ට්‍රීට්මන්ට් කරන්න ඕනේ නැහැ. ස්වාභාවික සත්කාර වලින් අපිට පුළුවන් hair එක ඉක්මනට නිරෝගීමත්ව ශක්තිමත්ව වවා ගන්න. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මම මගේ hair එක දික් කරගන්න පාවිච්චි කරන ට්‍රීට්මන්ට්. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට මොනවාම හරි ප්‍රයෝජනයක් වුණා නම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් අරගෙන එනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.